අද අපේ ගාන තියෙන්නේ පිරිමියෙක් උදේ 6 සිට සවස් 6 දක්වා කානුවක් කපනවා කියලා. හරි ළමයින් 3 දෙනෙකුට ඒ කාර්ය කරන්න. ඒ කියන්නේ කානුව කපන්න ගතවන කාලය පිරිමියෙකුට ගතවන කාලය හා සමානයි. හරි ඊට පස්සේ අපිට අහනවා පිරිමියෙක් සහ ළමයෙක් එකතු වෙලා මේ කාර්ය කරන්න. ඒ කියන්නේ මේ කානුව කැපුවනම් ඔවුන්ට කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා. ඉතින් පුතේ මේ ගාන අයිති වෙන්නේ මිනිස් දින ගැටලු වලට. හරි අපි පොඩි සැකිල්ලක් ගහගමු. හරි කානුවක් තියෙනවා. මේ කානුව කපන්න පුතේ පිරිමියෙක්ට කොච්චර වෙලාවක් යනවද? උදේ 6 ඉඳන් හවස 6 වෙනකල්. ඒ කියන්නේ කොච්චරද පුතේ? උදේ 6 හවස 6 කියන්නේ පැය 12යි. හරි පැය 12ක් ගත වෙනවා කාටද මේ කාර්ය කරන්න පිරිමියෙක්ට. හරි ඊට පස්සේ ඔය කාර්ය කරන්නම පුතේ ළමයින් 3 දෙනෙක්ට. හරි ඔය කාර්ය කරන්නම ළමයින් 3 දෙනෙක්ට ගත වෙන්නේ මේ පිරිමියට ගත වෙච්ච වෙලාව තමයි. ඒ කියන්නේ කීයද? ඒ ගත වෙන්නේ පැය 12ම තමයි. හරි ඒ ගත වෙන්නේ පැය 12 තමයි. හරි එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු හරිද මේ කාර්ය මිනිස් පැය කීයක කාර්යයක්ද කියලා. හරි මේ කාර්ය මිනිස් පැය කීයක කාර්යයක්ද කියලා බලමු. හරි right එතකොට බලමු ඉස්සෙල්ලා මිනිස් පැය කීයක් තියෙද කියලා. මිනිස් පැය ගන්න බලමු. කොහොමද ඒක බලන්නේ? මිනිස් පැය ගන්න අපිට හොයන්න පුළුවන් පුතේ මිනිසුන් ගණන ගුණ කරනවා ගත වෙච්ච පැය ගණනේ. එතකොට මිනිසුන් ගණන කීයද? 1යි ගත වෙච්ච පැය ගණන උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් පැය 12යි. එහෙනම් පුතේ මේ කාර්ය කරන්න කොච්චර වෙලාවක් ගත වෙනවද? මිනිස් පැය 12ක් ගත වෙනවා. හරි එක මිනිහෙකුට පැය 12ක් ගත වෙනවා කියලා කියන්නේ පුතේ මේ කාර්ය කරන්න මිනිස් පැය 12ක් ගත වෙනවා. හරි ඊට පස්සේ බලමු අපි මිනිසුන් ගාන කොච්චරද කියලා. දැන් මිනිසුන් ගණන හොයන්න පුළුවන් මෙහෙම. මිනිසුන් ගණන මෙහෙම හොයන්න පුළුවන්. දැන් හරි එක මිනිස්සෙක්ගේ වැඩේ කරන්න ළමයි 3 දෙනෙක් උමනා වෙනෝනේ. එහෙනම් එක ළමයෙක් කියන්නේ කොච්චරක්ද? එක පිරිමියෙක්ගේ වැඩේ කරන්න ළමයි 3 දෙනෙක් නම් පුතේ එක ළමයෙක් කියන්නේ පිරිමියෙක්ගෙන් කොච්චරද? 3න් 1යි. ඒක පැහැදිලි නේද? හරි එක ළමයෙක් කියන්නේ පිරිමියෙක්ගෙන් 3න් 1යි. ඇයි? ළමයි 3 දෙනෙක් සමානයි එක පිරිමියෙක් නම් එක ළමයෙක් කියන්නේ පිරිමියෙක්ගෙන් 3න් 1යි. එහෙනම් මිනිසුන් ගාන කොච්චරද? එක මිනිසෙක් සහ එක පිරිමියෙක් සහ එක ළමයෙක්. ඒ කියන්නේ පිරිමියෙක්ගෙන් කොච්චරද? පිරිමියෙක්ගෙන් 3න් 1යි. හරි පිරිමියෙක්ගෙන් 3න් 1යි. හරිද? පිරිමියෙක්ගෙන් 3න් 1යි. එතකොට මේක එකතු කරාම කොහොමද එන්නේ? මෙතන 3 හරි කරත් 3 3 1යි 4යි කරත් 3 3 1යි 4යි. හරි එතකොට මිනිසුන් ගණන අපිට ගන්න පුළුවන් 4 බෙදීම 3 කියලා. හරි 1යි 3යි 1යි එකතු කරාම කීයද? 4 බෙදීම 3යි. හරිද? right ඊට පස්සේ අපෙන් අහන්නේ කොච්චරද? ගත වෙන පැය ගාන. එහෙනම් මේ ඒ කියන්නේ පැය ගානනේ අහන්නේ. හරි පැය ගාන හොයන්න පුළුවන් පුතේ. දැන් එක මිනිසෙකුට මේ කාර්ය කරන්න කොච්චර වෙලාවක් යනවද? පැය ගාන කියලාම ලියමුකෝ. හරි ඒක අපිට ගන්න පුළුවන් කොහොමද? මිනිස් පැය ගාන බෙදනවා මේ කාර්ය කරන්න යනෝනේ මිනිස් පැය 12ක්. මිනිස් පැය 12ක් යනෝනේ. ඒක බෙදනවා මිනිසුන් ගානේ. මිනිසුන් ගාන කීයද? 4 බෙදීම 3යි. ඔක බෙදනවා මිනිසුන් ගාන 4 බෙදීම 3යි. හරි මෙන්න මෙහෙම ආවොත් ඔයාලට මම කියලා දෙන්නම් ලේසි ක්‍රමයක්. හරි මේ බලන්න පුතේ මේ ගානේ තියෙන්නේ බෙදීමක් යට බෙදීමක්නේ. හරි බෙදීමක් යට බෙදීමක් තියෙනකොට මෙන්න මේ යට තියෙන සංඛ්‍යාව අපිට ගුණ කිරීමක් විදිහට උඩට අරන් යන්න පුළුවන්. හරි ගුණ කිරීමක් විදිහට උඩට අරන් යන්න පුළුවන්. එතකොට කොහොමද එන්නේ? 12 ගුණ කිරීම 3 බෙදීම 4. දැන් සුළු කරමු. 4ට 4 ඒව 1යි 12ට 4 ඒව 3යි. එහෙනම් 3 වරක් 3 කීයද පුතේ? අපිට උත්තරේ ගන්න පුළුවන් කීයද? පැය 9ක් කියලා. හරි පැය 9ක්. හරිද? කොහොමද ගත්තේ අපි මේ ගානේ උත්තරේ? මිනිස් පැය ගාන. එක මිනිස්සෙක්ට මේ කාර්ය කරන්න කොච්චර පැය ගානක් යනවද කියලා බැලුවා. එතකොට එක මිනිස්සෙක්ට පැය 12යි. උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් පැය 12යි. ඊට පස්සේ මිනිසුන් ගාන බැලුවා. කොහොමද දාලා තිබ්බේ අපිට ගානේ?
පිරිමි එක්කෙනයි ළමයි එක්කෙනයි. ඒ කියන්නේ පිරිමි එක්කෙනෙක්ගේ ප්‍රමාණයෙන් 3න් එකයි ළමයි. ඇයි? ළමයි 3 දෙනෙක් කියන්නේ පිරිමි එකයි. එහෙනම් එක ළමයෙක් කියන්නේ පිරිමියෙක්ගෙන් 3න් එකයි. එහෙනම් එක ධන 3න් එකයි. එතකොට මේක සුළු කරලා අපිට ගන්න පුළුවන් 4 බෙදීම 3යි කියලා. ඊට පස්සේ පැය ගාන අපිට ගන්න පුළුවන්. හරි. කොහමද? මිනිස් පැය ගාන බෙදනවා මිනිසුන් ගණනේ. හරි. එතකොට අර බෙදීම තමයි වැදගත්ම දේ මෙතන. හරි. 12 බෙදීම 4 බෙදීම 3. එතකොට බෙදීමක් යට බෙදීමක් තියෙනවා යටම සංඛ්‍යාව ගුණ කිරීමක් විදිහට උඩට ගන්න පුළුවන්. හරි. එතකොට 12ට 4 ඒව 3යි 3ට 4ට 4 ඒව 1යි. එහෙනම් 3 අරක් 3 මිනිස් පැය නැත්නම් පැය 9ක් කියලා අපිට ගන්න පුළුවන් මේ කාර්ය කරන්න ගත වෙන වේලාව. හරි. ඉතින් මේ වගේ IQ ගැටලු සරලව විසඳ ගන්න අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න Alpha Law Academy YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Alpha Law Academy Facebook පිටුව follow කරන්න.